ඔන්න ඉතින් කොහොමද යාළුවනේ වෙනද වගේම ඕගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අරන් ආවිලා තියෙන්නේ මීට මාස 2කට 3කට ඉස්සෙල්ලා ලංකාවේ ගොඩක් පොපුලර් වෙච්ච මෙන්න මේ FPV type S156 කියන drone එකේ full review එකක් තමයි අද අරන් ආවිලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ගොඩක් සමහර විශේෂත්වයන් නිසා ලංකාවේ මේක ගොඩක් පොපුලර් වුණා. ඉතින් ඒක නිසා මට හිතුණා මේකේ full review එකක් ගේන්න ඕන කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන පල්ලෙහා තියෙන like button එක click කරලා වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න අපේ දුරන bro YouTube channel එකත් එක්ක. එහෙනම් අපි අපේ වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මෙන්න මේ S156 කියන drone එක සම්බන්ධව වැඩිදුර විස්තර. එහෙනම් අපි යන් අදගෙන ආපු වීඩියෝ එකට. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම කතා කරමු මෙන්න මේ S156 කියන drone එක ලංකාවේ මෙච්චර පොපුලර් වෙන්න හේතු මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ drone එකේ remote එකට එන මෙන්න මේ large screen එක. ඉතින් මේක සෙන්ටිමීටර් 12.5කින් සමන්විත screen එකක්. ඉතින් මේක තමයි එක කාරණාවක්. අනිත් කාරණාව තමයි මෙන්න මේ drone එකේ හැඩය. ඉතින් මේ drone එක සාමාන්‍යයෙන් beginner කෙනෙක්ට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව fly කරගන්න පුළුවන්. මොකද මෙන්න මේ drone එක කොහේ හරි බිත්තියක හරි ගහක හරි ගිහිල්ලා වැදුනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙන්න මේකේ motors වලට. මොකද මේකේ motors හතර වටෙන්ම සහ උඩිනුත් guard කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක සාමාන්‍යයෙන් කොහේ හරි ගිහිල්ලා වැදුනත් මේකේ තියෙන motors වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ drone එකේ බලා ගන්න පුළුවන් විශේෂ features මොනවද කියලා බලුවොත් ඔයගොල්ලන්ට මේ drone එකේ 1 key take off සහ 1 key land option එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ drone එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට අතේ තියලා අතේ ඉඳන් take off කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ drone එකේ ගොඩක් දෙනෙක් කැමති 360 flip එක වගේම headless mode එකත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ drone එකට අපිට කැමරා දෙකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් main cam එක ඔයගොල්ලන්ට remote එකෙන් adjust කරගන්න පුළුවන්. ඉතින් main cam එක තමයි ගොඩක් quality. bottom cam එක නම් එච්චරම ලොකු quality එකක් නැහැ. main cam එකේ සාමාන්‍යයෙන් pixel 720 එක වගේ හොඳ resolution එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් video quality එක. photo quality එකත් ඒ ආසන්නවම ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මේ drone එකේ 3 speed mode එක බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් beginner කෙනෙක් මේක fly කරනවා නම් අනිවාර්යයෙන්ම first speed mode එකේ දාන් fly කරන්න. ඉතින් high speed වලට මේක දාගන්න යන්න එපා beginner කෙනෙක් නම් කොහේ හරි ගිහිල්ලා crash වෙන ඉඩකඩ තියෙනවා. ඉතින් මේකේ propellers වලට නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හොඳටම guard වෙලා තියෙන හන්ද. නමුත් මේ drone එකේ body එකට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම ගිහිල්ලා කොහේ හරි වැදුනොත්. ඊට පස්සේ කියන්න ඕන මෙන්න මේ drone එකේ බැටරි එක සාමාන්‍යයෙන් එකපාරක් charge කරලා ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් විනාඩි 15ත් 20ත් වගේ අතර හොඳ flight time එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ S156 කියන drone එකේ. ඉතින් ඊට පස්සේ කියන්න ඕන තාත් විශේෂම දෙයක් තමයි ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ S156 කියන drone එක GPS drone එකක්ද කියන එක. ඉතින් මේක GPS drone එකක් නෙමෙයි. ඒ වුණාට ඔයගොල්ලන්ට GPS නැති drone එකක් විදියට ලංකාවේ බජට් එකට ගන්න පුළුවන් සුපිරිම drone එකක් කියලා ඔයගොල්ලන්ට recommend කරන්න පුළුවන් මෙන්න මේ S156 කියන drone එක. ඉතින් දැන් මම කියන්නම් මේ S156 කියන drone එක කොච්චර දුරට සාමාන්‍යයෙන් fly කරන්න පුළුවන්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ drone එක මීටර් 500ත් මීටර් 600ත් අතර වගේ දුර ප්‍රමාණයක් ඔයගොල්ලන්ට fly කරගන්න පුළුවන්. ඉතින් ඊට යන්න යවන්න එපා. මොකද මේක GPS නැති නිසා මේක කොහේ හරි lost වුණොත් ඔයගොල්ලන්ට මේ drone එක හොයාගන්න පුළුවන් කමක් නැහැ. හරි ඉතින් අපි දැන් කතා කරමු ඔයගොල්ලන්ට මෙන්න මේ S156 කියන drone එක මිලදී ගන්නකොට pouch එකේ include වෙන්නේ මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම pouch එකේ include වෙන දේක් තමයි අපේ S156 මේ drone එක. ඉතින් ඊට පස්සේ display remote එක ඒ වගේම propeller guards සහ අමතර propellers උත් ඔයගොල්ලන්ට මේ pouch එකේ include වෙලා එනවා. ඒ වගේ මේ propellers වලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒවා මාරු කරගන්න පුළුවන් විදිහේ screw tool එකක් වගේම ඔයගොල්ලන්ට මේකේ charging cables දෙකක් හම්බ වෙනවා. ඉතින් මොකද කියලා කිව්වොත් මේකේ drone එකේ බැටරි එක වගේම
ඩ්‍රෝන් එකේ රිමෝට් එකත් රීචාර්ජබල් තමයි එන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට charging cables දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් ඩ්‍රෝන් වලට හම්බෙන්නේ නැති තවත් සුවිශේෂී දෙයක් තමයි මෙන්න මේ ඩ්‍රෝන් එකට SD card එකක් වගේම SD card reader එකකුත් හම්බෙනවා. ඉතින් මේ SD card එක ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකට දාලා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් හොඳ quality එකක වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ෆොටෝස් වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ රෙකෝඩ් කරනවා නම් සාමාන්‍යයෙන් quality එක පොඩ්ඩක් drop වෙලා වගේ තමයි එන්නේ. SD card එකට ඩිරෙක්ට්ම ඔයගොල්ලෝ වීඩියෝ ෆොටෝස් රෙකෝඩ් කරනවා නම් මේකේ තියෙන ඔරිජිනල් quality එකෙන්ම ඔයගොල්ලන්ට ෆොටෝස් වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන පවුච් එකේ තියෙන දෙයක් තමයි මෙන්න මේ user manual එක සහ app manual එක. ඉතින් මෙන්න මේ user manual එක සහ app manual එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට drone එක operate කරගන්න විදිය වගේම app එක download කරගෙන app එකෙන් මේක control කරන හැටි මෙන්න මේ user manual එක සහ app manual එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම කියන්නේ මෙන්න මේ drone එක ලංකාවේ ඇතුළත ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් price එක කීයද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට රුපියල් 25000ත් 22000ත් අතර වගේ මුදලකට ඔයගොල්ලන්ට මෙන්න මේ S156 drone එක මිලදී ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ drone එකේ මම fly කරන හැටි ඔයගොල්ලන්ට අද වීඩියෝ එකේ කිව්වේ නෑ. ඉතින් සාමාන්‍යයෙන් මේකේ display remote එකක් තියෙන්නේ. මම මීට ඉස්සෙල්ලා review එකක් ගෙනාවා. JS39P කියන drone එකේ full review එකක්. ඉතින් ඒකෙදි නම් මම මේක fly කරන වීඩියෝ එකකුත් වෙනම දාලා ඇති. ඉතින් ඒ drone එක සහ මේ drone එකේ features සමාන ගොඩක් features සමාන හන්ද ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලුවත් මේ drone එක fly කරගන්න විදිය සම්බන්ධව දලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ ඒ වීඩියෝ එකත් මෙන්න මේ උඩින් යන කාඩ් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න යාළුවනේ අද වීඩියෝ එක ගන්න ওই විදියට ඉවර වෙනවා. අද සම්පූර්ණයෙන්ම රිවිව් එක ගෙනාවේ S156 කියන FPV type drone එකේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අද වීඩියෝ එක. ඉස්සෙල්ලා කිව්වා වගේ මේක fly කරන හැටි දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට මම කලින් ගෙනාවු JS39P drone එක හරියට fly කරන්නේ කොහොමද කියන වීඩියෝ එකෙන්. එහෙනම් ඉස්සෙල්ලා කිව්වා වගේ සුපුරුදු පරිදි තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා support එකක් දෙන්න. subscribersලා 2000 සීමාවට අපිට යන්න. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.